හායි තෙමු ඕඩර් එකක් අරගෙන ආවේ අන්පැක් කරන්න. මේ අපි තෙමු එකෙන් දාන තර්ඩ් ඕඩර් එක. ෆස්ට් එකේ නම් වීඩියෝ එකක් පල්ලෙහා දාලා තියෙනවා. සෙකන්ඩ් එක ආපු ඉක්මනින්ම කඩලා පාවිච්චි කරන්නත් ගත්තා. ඒ නිසා ඒක දාන්න බැරි වුණා. මට වීඩියෝ එකක් හදන්න ටයිම් එකක් තිබුණෙත් නෑ. ඉතින් ඒ නිසා මේකත් දැන් ඇවිල්ලා සති දෙකකට වඩා වැඩි. දැන් තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. මේ පාර ගොඩක්ම ගත්තේ හෝම් වෙයා ගෙදරට අවශ්‍ය පොඩි පොඩි ගැජමැටික්ස් කෑලි. මේක ගාලික් චොපර් එකක්. ගාලික් කිව්වට මේක ඇතුළට ජින්ජර් උනත් දාලා මේ චොප් කරන්න පුළුවන්. ඒතර චූටි කෑලි වලට කැඩලා එනවා. මේවා හරි හරි පොඩි පොඩි දේවල් ඉතින් අර අපි කොටලා ගන්නවා වගේ මේක කෑලි කැපිලා එනවා. එතකොට මේක ගෙනාවේ අපේ ටොයිලට්ස් වලට යූස් කරන්න. මේක පොඩි පේපර් එකක් තියෙන. මේක මේ දැන් මම යූස් කරන නිසා කියන්නේ දැන් මම සති දෙකක් විතර මේක ඕපන් කරලා දැන් අපි මේක යූස් කරනවා. මේක චූටි පේපර් එකක් වතුර ගෑවිච්ච ගමන් දිය වෙලා යනවා. ඉතින් මේක කොමෝඩ් එකට දාලා ෆ්ලෂ් කරන්න තමයි තියෙන්නේ. මේක සෝප් එක රඳවලා තියෙන ස්ටෑන්ඩ් එකක්. දැන් අපි පෙට්ටි එක හරි මොකක් හරි සබන් එක තියලා තිබ්බොත් එහෙම හරි නැත්නම් නෝමල් අපි ටයිල් එකක් උඩ තියලා තිබ්බොත් එහෙම එතන අර මෙසි වෙනවනේ වතුරයි සබන් දී වෙලා යනවා. එහෙම මේකේ එහෙම වෙන්නේ නැහැ. සබන් කෑල්ල පොඩක්වත් දී වෙන්නේ නැහැ. අපි සබන් ගාවට පස්සේ මේකට දැම්මාම අර චූටි හිඩසක් තියෙනවා. එතනින් මොන හරි වතුර හරි මොන හරි තියෙනවා නම් යනවා. ඒ නිසා සබන් කෑල්ල දිය වෙන්නේ නැහැ. මේකත් හොඳයි. ඒක මම දැන් අපි යාළුවලා පාවිච්චි කරනවා. ඒක ටයිල් වලත් ඇලවෙනවා සහ මම මේක එකක් මේක අලවලා තියෙනවා මේ මගේ වොෂින් මැෂින් එක උඩ. මේ ඒකෙත් හිටිනවා හොඳට. මේක වොෂ් කරනකොට ඇඟ අතුල්ලන ග්ලව්ස් එකක්. දැන් අපේ ලංකාවේ ගොඩක් මම දැල්ලා තියෙන ලස්සන මල වගේ තියෙන ඒ වගේ ඒවානේ නැත්තම් දිගට තියෙන ඒ වගේ ඒවා තමයි දැකලා තියෙන්නේ. මේක මේ වගේ ඒවා අපි මම යූස් කරලා තියෙනවා UAE වල ඉන්න කාලේ. මේ එහෙ තියනවා මේක. ඒ කාලේ නම් එහෙ දිරාම් 2.50ක් වගේ තමයි උනේ. මේක හොඳට අතට දාලා මේ සබන් ටික දාලා හොඳට මේ අතුලන රබ් කරන්න තමයි තියෙන්නේ. ඒතකොට දැන් අපි අර නෝමල් අතුලන මලකින් නැත්තම් ඒකෙන් කරනවට වඩා මේක හරිය වර්ත්. මේකෙන් හොඳට ස්ක්‍රබ් වෙනවා. මේ ඉතින් ඒ නිසා මම කලස් දෙකකින් ගෙනාවේ හස්බන්ඩ්ටයි මටයි. මේක ගෙනාවේ හස්බන්ඩ්ගේ කාර් එක පීදන්න, වින් ස්ක්‍රීන් එහෙම පීදන්න. මේක හොඳට ක්ලීන් වෙනවා. මේක මම එනකම්ම බලාගෙන හිටපු එකක්. ලැවෙන්ඩර් ස්මෙල් එකෙන් තමයි මේක තියෙන්නේ. ෆස්ට් ටයිම් ගෙනල්ලා බැලුවා මේක හොඳයිද කියලා. නෙක්ස්ට් ටයිම් ටිකක් වැඩිපුර ගෙන්න ගන්නවා. මොකද මම දවසට සෑහෙන ප්‍රමාණයක් හඳුන්කුරු පත්තු කරන කෙනෙක් ගෙදර. හොඳයි ඒකේ ස්මෙල් එකත් හොඳයි. හැබැයි ගොඩ වෙලා තියෙන්නේ නැහැ චූටි හඳුන්කුරු එක. මේක ගෙනාවේ කිචන් එකේ සිංක් එකට දාන්න. මොකද කෑලි එකකේව හිර වෙන නිසා නිතරම සුද්ධ කරන්න වෙන නිසා මේක දාලා තියෙනවා. මේක කැපුචිනෝ කොෆි හදනකොට බ්ලෙන්ඩ් කරන හෑන්ඩ් මික්ස්චර් එකක්. මේක දැකලත් ඇති ඔයාලා මේක ගන්න තියෙනවා. මේකෙන් හොඳට කොෆි එක උනත් හොඳ අර පෙන එන්නම මේ හැදෙන්නේ කොෆි කැපුචිනෝ පෙන එන්නම ක්‍රීමි ගතිය වැඩි වෙන්න බ්ලෙන්ඩ් වෙනවා මේකෙන්. මේ තියෙන්නේ මේක ඇවිල්ලා ටයිල් එකේ අලවන්න පුළුවන්. ඔය හැන්දි එතකොට පිහි වගේව එල්ලන්න පුළුවන් එකක්. මේක කැරකෙනවා. ඒ කියන්නේ මේක කරකවන්න පුළුවන්. ඉතින් මේක පිටිය අලවලා ස්ටික් කරලා මේක එල්ලන්න තමයි තියෙන්නේ එකේ ඒවා. මේක හස්බන්ඩ් ගෙනාවේ යාගේ වාහනේ රෝදවලට අලවන්න ස්ටිකර් එකක් මේක. මේක නිකන් අර රේඩියම්ස් වගේ රෑට ෆ්ලයිට් එක වගේ ලාවට පේනවා. ඉතින් ඕවා තමයි අපි මිදාපාර ඕඩර් එකේ ඕඩර් කරේ. ඉතින් ඊළඟ තෙම ඕඩර් එකත් එක්ක එන්නම්. බයි.